ආදරය කිනිදැල්ලූ උණුසුමක් මෙන් ඔබ වෙත ළඟා වෙනවා. ඔබට උණුසුම දෙනවා. ඔබගේ ආදරණීයයාගේ ආදරණීය සංනිවේදනය ඔබේ හදවතේ නව විශ්වාසයක් අද දිනේ ගොඩනගනවා. ගත කරන කුඩා මොහොතකින් පවා ඔබගේ ආදරය අද දිනේ සදාකාලික බවට පත් කරන්න ශක්තිමත් වෙනවා. ආදරයට ඔබ ගෙනෙන ධෛර්යය හා සිනහව ඔබ දෙපළගේ ජීවිතය අද දිනේ ආලෝකමත් කරනවා. වෘෂභ ලග්නය. ඔබගේ ආදරය අඛණ්ඩ සහ ශක්තිමත් මහා රුස්ස ගසක් මෙන් නිසලව පවතිනවා. ඔබගේ ආදරණීයයා හා ගත කරන සරල මොහොතක් පවා අද දිනේ ඔබේ ජීවිතයට විශාල අරුතක් ගෙන එනවා. අද ඔබගේ ආදරණීය මතකවලට තැන්පත් කරන ඔබේ ගැඹුරු සෙනෙහසක් ඔබ තුළ ජනිත වෙනවා. ඔහුගේ හෝ ඇයගේ මුණුසුම ඔබට සංසුන්මය ආත්මයක් බවට ඔබේ හදවත පුරවනවා. මිථුන ලග්නය. අද ඔබේ ආදරය සිනහවෙන් පිරි මාලිගාවක් වැනි සුන්දරත්වයක් ගෙනෙනවා. කතා බහ, සිනහ සහ ආදරය ගැඹුරින් විමසමින් විනෝද වන මොහොතක් අද ඔබට ළඟා වෙනවා. ඔබේ ආදරණීයා සමග අලුත් විස්තර, නව සිහින, අලුත් සතුටක් ඔබේ හදවතේ අද දිනේ ඉරෙනවා. ඔබගේ හෝ ඇයගේ සරල වචනයක් පවා ඔබගේ දිනය සාර්ථක කරගන්න ඔබට ශක්තියක් වෙනවා. කටක ලග්නය. අද ඔබගේ ආදරය සුන්දරත්වයෙන් පිරුණු සොරිසල් නිවසක ආකාරයක් ගන්නවා. ඔබගේ ආදරණීයයාගේ සෙනෙහස ඔබේ මනස සංසුන්ව ගලා යන ගඟක සුන්දරත්වයක් ඔබට ගෙනෙනවා. ඔබගේ ආදරය ගැඹුරු වුවත් ඔහු හෝ ඇය සමග ගත කරන මොහොත සුන්දර සරල බවින් පිරි මොහොතක් බවට පත් කරනවා. අද දිනේ ඔබගේ ආදරණීය මතකයා ජීවිතයේ මනෝරම්‍ය තැනකට ඔබ රැගෙන යනවා. සිංහ ලග්නය. ඔබේ ආදරය අද දිනේ ඔටුනු පලන් රජෙකු මෙන් අභිමානයක් ඔබට ගෙන එනවා. ඔහු ඇය සමග අද දිනේ ඇතිවන ප්‍රේමය, ගෞරවය, විශ්වාසය තුළින් ඔබේ ජීවිතය ආලෝකමත් කරනවා. ඔබේ ආදරය තුළ උණුසුමක්, උද්‍යෝගමත් ආදරණීය බවක් අද දිනය පුරාම පවතිනවා. අද ඔබගේ ආදරය ඔබගේ ජීවිතයේ රජදැක්මක් වෙනවා. කන්‍යා ලග්නය. ඔබගේ ආදරය අද දිනේ කවදාවත් නොවූ නව රසයකින් පිරී යනවා. සංසුන් බවට ආදරයෙන් උණුසුම් ආලේපයක් අද දිනේ ඔබට ලැබෙනවා. ඔබගේ
ආදරණීයාගෙන් මනස සංසුන් වන ආදරණීය පණිවුඩයක් අද දිනේ ඔබට ලැබිය හැකි. ආදරය තුල කුඩා ආශිර්වාදයක් ඔබේ සිත සංසුන් කරනවා. සොඳුරු මොහොතක් අද දිනේ ඔබගේ ජීවිතය අලුත් කිරීම සඳහා මනා ශක්තියක් වෙනවා. තුලා ලග්නය. සුන්දර වචන සහ සොඳුරු ආදරයෙන් පිරුණු අද දිනය ඔබගේ මනසට සිහිලැල් ගඟක් ගලා යන සුන්දරත්වයක් එකතු කරනවා. ඔබේ ආදරය අද දිනේ ගුවනේ නිදහසේ පාවී යන සිහිනයක් සේ ඔබට දැනෙනවා. තරුණ තරුණියන් අතර අලුත් ආදරණීය දොරටු අද දිනේ විවර වීමේ හැකියාව ඕනෑතරම් තියෙනවා. සොඳුරු මල්ගමෝක පවා ඔබගේ අලුත් ආදරය අද පිබිදීමේ හැකියාව ඕනෑමටත් වඩා ඉහළ මට්ටමකයි තියෙන්නේ. සිත සංසුන් වෙන සොඳුරු මිනිත්තුවක් පවා ඔබගේ ආදරය අද ගීතයක් ලෙස සුන්දරත්වයෙන් ගලා යනවා. වෘශ්චික ලග්නය. හිතට දැනෙන ගැඹුරු ආදරණීය හැඟීමකින් අද ඔබේ සිත සංසුන් කරනවා. කෙටි මොහොතකින් හෝ ඔබේ සිත මෝහනය වන දසුනකින් ඔබේ ආදරය අද දිනේ ශක්තිමත් වෙනවා. අද දිනේ ඔබේ සුන්දර මතකයන් ඔබේ ආදරණීය මනස සංසුන් කරන්න උපකාරී වෙනවා. රහස් ආදරයක්වත් අද දිනේ ඔබට ඔහුගේ හෝ ඇයගේ උණුසුම හිමි වන්නේ නැහැ. අලුත් ආදරයක් සමගින් මුණ ගැසීම තුළින් ඔබගේ ප්‍රේමණීය හැඟීමට නව ජීවයක් ලැබෙනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙහි ඔබගේ ආදරය සිහිලැල් දියපහරක් අසල භාවනා කරන මනසක සංසුන් බවක් අද දිනේ ඔබට ගෙනෙනවා. මිතුරන් හෝ මිතුරියන් අතරින් නව ආදරණීය හැඟීමක් ඔබට අද දිනේ ජනිත වෙන්න පුළුවන්. එක් සිනහවකින් ඔබේ ආදරයට ලැබෙන ආලෝකය අද දිනේදී ඉතාමත් සුන්දර වෙනවා. ආදරණීය ගමනකට මනෝරම්‍ය මොහොතකට එය මනා උත්තේජනයක් වෙනවා. ඔබගේ සතුරු ආදරය ඔබේ සිත තුළ උණුසුමක් ගෙන එන සුන්දරණීය මතකයක් අද ඔබේ සිත තුළ ඇති කරනවා. මකර ලග්නය. ඔබේ ආදරය සිහිනෙන් ඔබ සමග සුඳුරු ලෙස ආත්මීය වන මොහොතක හැඟීමක් බවට ඔබට අද දිනේ දැනෙනවා. ආදරණීය පණිවුඩයක් කරහා ඔබගේ සිත සංසුන් වීම අද දිනේ පරිමේම සිදු වෙනවා. නව ආදරණීය ගමනක් තුලින් ඔබගේ සතුට තවදුරටත් වර්ධනය වෙනවා. ආදරය තුළ කුඩා රිදවීමකින් ඔබේ සිතට යම් කඳුලක් ගෙනෙන්න පුළුවන්. නමුත් ආදරණීය හැඟීම් සිහිනැල් ගඟක්සේ ඔබගේ සිත තුළට සුන්දරත්වයක් ගෙන දෙමින් ගලා යනවා. කුම්භ ලග්නය. අද දවසේ සුන්දර සෙනෙහසක් ඔබගේ ආදරය තුළට නව ජීවයක් ගෙන එනවා. ඔබගේ ආදරණීය ජීවිතය තුළ ඔබ දෙදෙනා අද යන ගමනකින් ඔබට නව අත්දැකීමක් ආදරණීය සිත් තුළට ඔබගේ ලැබෙනවා. සිත තුළ පිබිදෙන ආදරණීය හැඟුම් තුළින් ඔබ
මනමෝහනයට පත්නුවනවා පුදුමයි. සුන්දර ආදරය ඔබගේ සංසුන් මනස ප්‍රේමණීය හැඟීම් වලින් අතදිනේ පුරවා තබනවා. මේ ආදරය හේතු කොටගෙන අද දිනය කුම්භ ලග්න හිමි ඔබට සොඳුරු මතකයන් පිරි දිනයක් බවට පත් කරනවා. මීන ලග්නය අද ඔබගේ සිතට කඳුලක් ගෙන එන සොඳුරු සමු ගැනීමක ලා අඳුරු වලාවකින් ඔබගේ ආදරය తాවකාලිකව වසා ගන්නවා. නමුත් ඉදිරියේදී නව ආදරණීය ගුණ ගැසීමක් ඔබේ ජීවිතය සුවඳ ගන්වන්න නියමිතයි. ආදරණීය මතකයක් නව ආලෝකයක් එයින් ඔබ වෙත ලැබෙනවා. ආදරය තුළ පරණ මතකයන් ඔබගේ සිතට නැවත නැවත මතක් වන දිනයක් වෙනවා. සිත උණුසුමින් පිරෙන ආදරණීය මොහොතක ඔබේ සංසුන් බව අත දිනෙහි ඉතා වැදගත් වෙනවා.